හොඳයි පසුගිය දින කිහිපයේදීම වගේම අදත් අපිට මුලින්ම කතා කරන්න තිබෙන්නේ ඉරානය සහ ඇමරිකාව අතර මේ නිර්මාණය වී තිබෙන යුදමය අර්බුදය සම්බන්ධයෙන්. ඉතින් මේ වන විට 7 වන දිනට ක්‍රියාත්මක වෙනවා. ඉතින් නැවතින පාටක් නැහැ නේද සතීෂ්? ඔව් සයෝමේ 7 වෙනි දිනේ දක්වා යුදමය තත්ත්වය දිගේ හැරගෙන යද්දී ගොඩක් දුරට ප්‍රහාර එල්ල වෙනවා හැම පැත්තෙම. ඒ කියන්නේ ඊරානයේ විසින් ඊශ්‍රේල් වෙතටත් ඊශ්‍රේල් විසින් සහ ඇමරිකාව විසින් ඊරානයටත් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. දැන් සාමාන්‍යයෙන් මේ සිද්ධ වෙන ප්‍රහාර වලින් ඇතිවෙච්ච හානි පිළිබඳව වාර්තා නිකුත් වෙමින් පවතිනවා. දැන් ඔබ ගත්තා නම් දැන් අල් ජසීරා ආයතනයේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩක් බලාපොරොත්තු වෙන්නේ මේ අර්බුදයෙන් කොයි පැත්තෙන් කීයක් මැරෙනවද කී දෙනෙක් තුවාල වුණාද කියලා බලන්නනේ. සාමාන්‍යයෙන් බලනවා දැන් ඊරානයේ පැත්තෙන් වැඩි පිරිසක් මැරමුවට පත් වෙලා තිබ්බනම් ඊරානයේ ඇවිල්ලා පාඩුව වැඩි යුද්ධයෙන් ඇමරිකාව දිනනවා කියලා කියයි. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ඇමරිකාව නැත්නම් ඊශ්‍රේල් පැත්තෙන් ගොඩක් මිනිස්සු මැරලා තිබ්බනම් ඒ පැත්තෙන් දැන් ඊරානයේ බලගත් බවට පොඩි නිගමනයකට එන්න මිනිස්සු අපි මිනිස්සු හැටියට ඉබේම අපි පෙළම වෙනවා. නමුත් වැඩේ දැන් අල් ජසීරා කියන ආයතනයේ දැන් ලයිව් ට්‍රැකර් එකක් ඕපන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දක්වා මේ යුද්ධය ආරම්භ වී අද වෙනකන් තිබූ තත්ත්වයේ තුල කොයි රටක ප්‍රහාරයෙන් කොයි රටක කොච්චරක් මැරලා තියෙනවද? දැන් හැම රටකම දැන් ඔබ දන්නවා ඇති දැන් ඉරානයට විතරක් නෙවෙයි ලෙබනානයටත් ප්‍රහාර එල්ල කරන්න පටන් අරගෙන ඒ ලෙබනාන් වලට එල්ල කරපු ප්‍රහාරයෙන් කී දෙනෙක් මිය ගිහින්ද කියන වාර්තාවල් පවා ඒකේ තියෙනවා. දැන් එහෙම බලද්දී දැන් ඊශ්‍රේල් ඊරානයේ තුල තත්ත්වය ගත්තහම ඊරානයේ තෙහෙරාන අගනුවර වෙත දිගටම ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. දැන් BBC ආයතනය ඇවිල්ලා BBC පර්සියන් ආයතනය ඇවිල්ලා පොඩි සමීක්ෂණයක් කරලා මිනිසුන්ගේ ඉන්ටර්විව් කරලා තියෙනවා. ඉන්ටර්විව් කරලා ඊරානයේ ඔබ දන්නා සයෝමි ඊරානයේ ඉන්ටර්නෙට් පහසුකම් ගොඩක් සීමිත වෙලා තියෙනවා. ඒ සීමිත ඉන්ටර්නෙට් පහසුකම් තුලද BBC පර්සියන් ආයතනය කරපු සමීක්ෂණයෙන් ඒ ඊරාන වැසියන් තමන් තෙහෙරාන් වල තමන් විඳින දුක ගැන ඊතා සංවේදී කතාවක්. ලේසි පහසු කතාවක් නෙවෙයි. කියන්නේ කන්න බොන්න නැහැ. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ ඊට වඩා මානසික ආතතිය. කියන්නේ හැංගිලා ඉන්න වෙලා තියෙන හැමතිස්සෙම බෝම්බ පුපුරනවා. ඉස්සරහට මොනවා වේද දන්න. ඒ නිසා තියෙන මානසික ආතතියේ හින්දාම තමන් නොමැරි මැරෙනවා කියන ප්‍රවෘත්තිය ලෝකෙට ඒ කට්ටිය කියලා දෙනවා. කියන්න හදනවා. දැන් වැඩේ ඉතින් BBC ආයතනයේ තෙහෙරාන් වලට ගිහිල්ලා ඒ වගේ එකක් කරනවා වගේ ඊශ්‍රේල් වල සිද්ධ වෙන දේ එහෙම නැත්නම් ටෙල් අවීව් අගනුවර සිද්ධ වෙන දේ ඇවිල්ලා කවුරුත් කරන්නේ නැහැ. ඒ ඊරානයේ තෙහෙරාන් අගනුවර කොච්චර ප්‍රෙෂර් එකක් තියෙනවද ආතතියක් තියෙනවද ඒ වගේම ප්‍රෙෂර් එකක් ඇති නේද තෙල් අවීව් අගනුවරත් මේ යුද්ධය කියන කුරීරු බව ඇවිල්ලා අපි අර අල් ජසීරා වැනි ආයතනවල තියෙන අර ට්‍රැකර්ස් වලින් අපි මනින්න හදනවට වෙනුවට ඒ වගේ නගරවල ගිහිල්ලා මේ මිනිස්සු කොච්චර වේදනාවක් විඳිනවද කියන එක අපි දකිනකොට තමයි අපි මේ යුද්ධයේ කුරීරු භාවය අපිට හරියට බලා ගන්න දැනෙන්න පුළුවන් වෙන්නේ. ඒ අතවශ්‍යම ගත්තම ලෝකේ නායකයින් බලය වෙනුවෙන් කරන සටන් වලින් අතවශ්‍යම පීඩාවට පත් වෙන සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාව අහිංසක ජනතාව. දැන් අනිත් පැත්තෙන් ඒ කට්ටිය මොකද කරන්නේ? දැන් ලෝකේ නායකයන් මොකද කරන්නේ? අපි තමා සිංහල සාමාන්‍යයෙන් භාෂාවෙන් කියනවා නම් අපි තමා පොරවල් කියලා පෙන්වන්න හදන මේ දත්ත තමා එළියට දාන්නේ. නමුත් මිනිසුන්ගේ දුක ගැන කතා කරන්න කවුරුත් නැහැ මේ වෙලාවේ. ගොඩක් දුරට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවා හෙලා දැකීමින් තියෙනවා මිස ඒ යුද්ධය නිසා ඇතිවෙච්ච පීඩාව ගැන වාර්තා වෙනවා අඩුයි කියලා තමයි කියන්නේ. දැන් ආයතන වාර්තා කරන මාධ්‍ය ආයතන ප්‍රධාන ධාරා ආයතන වාර්තා කරන්නේ මෙහෙමයි. දැන් ඊශ්‍රේලයේ දැන් දවස් 7ක් ඇතුළත ඊශ්‍රේලය ප්‍රහාර 2500ක් එල්ල කරලා තියනවලු ඊරානයේ වෙත. ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතියේ 80ක් විනාශ වී ඇති බව ඊශ්‍රේලයේ ආරක්ෂක හමුදා ප්‍රකාශ කරනවා. මෙන්න මේ වගේ දේවල් කියනවා. ඊට පස්සේ
ඉරානයේ කියන ඇමරිකානු ගොඩබිම ආක්‍රමණයක් සිදු වුණොත් දරුණු ප්‍රතිප්‍රහාරයක් ලබා දෙන බව ඉරානයේ ආරක්ෂක කවුන්සිලේ තර්ජනය කරලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ඇමරිකාව කියනවා දැන් ඉරානයේ පැත්තෙන් එන මිසයිල් ප්‍රහාර ඇවිල්ලා 90ක් අඩු වෙලා තියෙනවලු ඩ්‍රෝන ප්‍රහාර 83කින් පහත වැටී තියෙනවා කියලා කියනවා. මේවා තමයි අවධානයට යොමු කරන්නේ. දැන් අනිත් පැත්තෙන් ඇවිල්ලා ගල්ෆ් පළාතේ ගත්තාම සයොමේ දැන් ගල්ෆ් පළාතේ යුද්ධ බිමක් හැටියට පත් වෙලා ඉවරයි. දැන් ඊයේ ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ කුවේත් වල පිහිටි ඇමරිකානු තානාධිපති කාර්යාලය වසා දාලා තියෙනවා. බහ්රේන් වල තෙල් පිරිපුවාදුවකට ඉරානයේ මිසයිල් ප්‍රහාරයක් එල්ලලා තියෙනවා. ඒ නිසා ඒ රජයේ තෙල් පිරිපුවාදුව දැන් වැඩ නවත්තලා තියෙන්නේ. දැන් එක්සත් අරබ් එමිරාජ්‍ය හා කටාර් වලටත් මේ ප්‍රහාර එල්ලවෙමින් පවතිනවා. දැන් ඒ කට්ටිය කියන්නේ මේ මිසයිල් ඩ්‍රෝන ප්‍රහාර බොහෝ දුරට මඩ පවත්වා ඇති බවට කියලා තමයි කියන්නේ. අනිත් පැත්තෙන් දැන් ගල්ෆ් කලාපයේ ගත්තාම ගල්ෆ් කලාපයේ තින්නවනේ ගොඩක් ඇමරිකානු පුරවැසියන්. ඒ පුරවැසියන් 20000ක් විතර පිටව ගොස් තියනවා කියලා කියනවා. දැන් ඒකට ෆ්ලයිට්ස් වැඩ කරනවා. සාමාන්‍යයෙන් බොහොම අමාරුවෙන් දැන් බ්‍රිතාන්‍යය විසින් බොහොම අමාරුවෙන් ෆ්ලයිට් එකක් යවලා මිනිස්සුන්ව ඒ වැසියන්ව ආපහු නැවත ගෙන්වාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය කන්සිඩර් කරමින් සිටින චාර්ටර් ෆ්ලයිට්ස් කියන්නේ ඒ කියන්නේ සල්ලි වලට ෆ්ලයිට්ස් එකක් අරගෙන සේවය යොදවලා ඒකින් මිනිසුන් ගෙන්නන්න ට්‍රයි එකක් දෙනවා. ඒ කියන්නේ ඒකේ පීඩාවට පත් වෙන මිනිසුනේ ගොඩක් දුරට. නමුත් අර මිනිසුන්ව ඉවැකියුේට් කරන්න ගෙන්වා ගැනීම සඳහා ෆ්‍රාන්සියෙන් ඇවිල්ලා ෆ්ලයිට් එකක් යොදවන්න හදපු අවස්ථාවේ ඒ ෆ්ලයිට් එකට පොඩි ප්‍රහාරයක් වගේ එල්ල වෙන්න ගිහිල්ලා තියෙනවා. ඔව් එතකොට මේ දැන් මේ වාතාවරණය ඇතුලේ ඇමරිකාවේ තත්ත්වය කොයි වගේද? ඇමරිකාව කියන්නේ ඇවිල්ලා යුද මෙහෙයුම් පැය 72ක් ඇතුළත තුල ඉරානයේ ඉලක්ක 200ක් විනාශ කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ ඉස්කෝල තියෙනවා, හොස්පිටල්ස් තියෙනවා, ලෝක උරුමස්ථාන තියෙනවා 200ක් විනාශ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ අනිත් පැත්තෙන් අපි මොනවා කිව්වත් ඊයේ හොඳ වාර්තාවක් එළි වුණා සයුමේ. ඒ කියන්නේ Center for Strategic and International Studies කියන ආයතනය පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ මූලෝපාය හා අන්තර්ජාතික අධ්‍යයනය සඳහා වූ මධ්‍යස්ථානයක් කියලා. ඒ කියන්නේ මේ යුද්ධයේ පටන් අරන් පැය 100කින් ඇමරිකාවට වෙච්ච වියදම ඇවිල්ලා ඩොලර් බිලියන 3.7ක්. ඒ කියන්නේ කෝටි 370ක් වියදම් වෙලා තියෙනවා. හැමදාම මේ යුද්ධය පවත්වාගෙන යන්නට ඩොලර් කෝටි 90ක් මේ වියදම් වෙමින් පවතින. කොච්චර සල්ලි කන්දරාවක්ද මේ සල්ලි කන්දරාව යහපත් වැඩකට යොදවන විට ලෝකේ කොච්චර හොඳ තැනකට ගේන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපි වෙත මතුවෙන එකේ අපි අනිවාර්යයෙන් මේ වගේ ප්‍රශ්නයක් මතුවෙනවා නේද සයුමේ? ඔව් අනිවාර්යයෙන්ම. අනිත් පැත්තෙන් ගත්තාම දැන් ප්‍රහාර එල්ල කරනවා, සල්ලි වියදම් වෙනවා, මිනිස්සු මැරෙනවා, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් නැති වෙනවා, මිනිස්සු ආතතියේ ඉන්නේ. මුළු ලෝකෙම දැන් ආතතිය වැඩි වෙලා තියෙනවා. දැන් එක එක රටවල් මේ අර්බුද වලින් බේරෙන්න එක එක ක්‍රියාමාර්ග try කරනවා. දැන් පිලිපීන්ස් වල ඇවිල්ලා බලශක්ති පරිහරණය ඇවිල්ලා 10%කින් අඩු කරන්න කියලා තියෙනවා. ACs off කරලා තියෙනවා. ඉන්දෝනේසියා ඇවිල්ලා පබ්ලික් වාහන ගමනාගමනේ සීමා කරන්න කටයුතු කරලා තියෙනවා. අපිත් බලාගෙන ඉන්නවා මේ මොකක් වේද අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ කියන එක අපි බලාගෙන ඉන්නවා. නමුත් මේ යුද්ධය නිම වෙන පාටක් නැහැ කියන එක තමයි අපිට තියෙන ගොඩක්ම දුක්බර ප්‍රවෘත්තියක් වෙන්නේ දැන්. දැන් ගොඩක් අය කියනවානේ මේ තුන්වෙනි ලෝක යුද්ධයද ආරම්භ වුණේ කියලා. ඔව්. ඒ පිළිබඳව අපි ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍යයි. මේක තුන්වෙනි ලෝක යුද්ධයක් වෙයිද? එහෙම නැත්නම් මෙතනින් මේ රටවලින් එක පාර්ශවය පරාජයටපත් කිරීමෙන් ඒ යුද්ධය අවසන් වේද කියන එක ඇවිල්ලා ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍යයි. නමුත් මේ යුද්ධය නැවැත්වීමට මොකක්ද ගන්න, ඒ කියන්නේ රාජතාන්ත්‍රික මට්ටමින් ගන්න පියවරවල් මොනවාද කියන එක තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ඊයේ
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එයාගේ ට්‍රූත් සෝෂල් කියලා එයාගේ ඒ කියන්නේ සෝෂල් මීඩියා ට්‍රම්ප් මහතා යූස් කරේ පළවෙනියට X කියන එක. X කියන එක තමයි පළවෙනි Twitter කියන එක පළවෙනියට X උනානේ. X තමයි ගොඩක් පාවිච්චි කරේ. නමුත් ඇලන් මස්ක් එක්ක තියෙන අර්බුදයක් හින්දා එතනත් එයාට අර්බුදයක් තිබ්බේ. ඊට පස්සේ ට්‍රූත් සෝෂල් පාවිච්චි කරනවා. දැන් ට්‍රූත් සෝෂල් එකේ ඊයේ එයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිම කොන්දේසියක් නැතුව ඊරානයේ යටත් වීමට හැරෙන්න අපිට කිසිදු වෙනස් විකල්පයක් නැහැ කියන එක තමයි එයාගේ ස්ථාවරය. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකයේ විවේචනය කරනවානේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ යුද මානසිකත්වයෙන් මෙන්න මේ වගේ දේවල් කරනවා කියන එක තනි පුද්ගලයෙක් වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපි විවේචනය කරත් මේ තනි පුද්ගලයාගේ පිටිපස්සේ මුළු ඇමරිකාවම ඉන්නවාද කියන සැකයක් මතුවෙනවා. මොකද ඔබ දන්නා දැන් ඇමරිකානු කාංග්‍රසයේ සෙනට් සභාව හා නියෝජිත මණ්ඩලය කියලා කොටස් දෙකක් තියෙනවා. බයි කැමරල් පාර්ලිමන්ට් එක. ඒ සභාව ඇතුලේ ගේන 52ක් යෝජනා දෙකක් ගේනවා. එකක් ඇවිල්ලා මේ ඉරානයට එරෙහිව පාරදීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති බලය නවත්තන්න ඕනේ කියන යෝජනා දෙකක් ගේනවා. ඒ පළවෙනියට සෙනට් සභාවේ ඒක පැරදෙනවා. ඊට පස්සේ ඊයේ කාංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මණ්ඩලයේ එහෙම යෝජනාවක් ගේනකොට ඒකත් පරදනවා. එතකොට මොකද්ද වෙන්නේ? කියන්නේ ඇමරිකාව විසින් තීරීපත් වූ ජනතා නියෝජිතයන් ට්‍රම්ප්ගේ මේ ක්‍රියාවලියට සපෝට් කරනවා වගේ දෙයක් නේද තියෙන්නේ. එතකොට අපි කාටද මේක වැරද්දක් කියන්නේ මේක? අනිත් පැත්තෙන් පොඩි පොසිටිව් දෙයක් තියෙනවා දැන් ඉරානයේ ජනාධිපතිවරයා පෙසෙස්කියන් ඇවිල්ලා එයාගේ X කියන සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ පොඩි පළ කරලා තිබ්බා මේ පොඩි කතාවක්. ඒ කියන්නේ මේ යුද්ධය නවත්තන්න ගොඩාක් රටවල් මැදිහත් වෙනවායි කියන එක. මැදිහත් වෙමින් පවතිනවා කියන මැසේජ් එක එයා කියලා තියෙනවා. එයා කියනවා දැන් මෙම කලාපේ සාමය පවත්වාගෙන යාමට අපි කැමැති. නමුත් අපේ භෞමික අඛණ්ඩතාවය හා සවරිනිටි එක වයලේට් වෙනවා නම් අපිට බලාගෙන ඉන්න බෑ. අපිට මොකක් හරි කරන්නම වෙනවයි කියන එක තමයි ඉරාන ජනාධිපතිවරයාත් කියන්නේ. අනිත් පැත්තෙන් දැන් ඉරානයේ ආයතුල්ලා අලි කමේනි කියන ආධ්‍යාත්මික නායකයා නැති වුණාට පස්සේ ඊළඟ නායකයා තෝරගන්න පොඩි process එකක් එහෙ යනවා. ඒ process එක පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ එතන ගොඩක් සජෙස් වෙන්නේ ආයතුල්ලා අලි කමේනි මහතාගේ පුත්‍ර මොජ්තබා. ඒ මහතා තෝරා ගැනීමට සැලසුමක් තියෙනවා කියන එක ඇවිල්ලා වෙස්ටර්න් මීඩියා වල තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඒ ඊළඟ ආධ්‍යාත්මික නායකයා තෝරන ක්‍රියාවලියේ සම්බන්ධ වෙන්න ඕනේ මම කියලා. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමයිලු තෝරන්න ඕනේ ඉරානයේ ඊළඟ නායකයා කවුද කියන එක තමයි ඔහු කියා සිටින්නේ. මෙන්න මේක තමයි තත්ත්වය. මේ වගේ තත්ත්වයක් ඇතුළේ තමයි මේ යුද්ධය කුරීරුභාවය ලෝකයට හරියට පේන්නේ නැති වෙන්න නිකන් අපි දත්තවලිනුයි කියන්නේ දත්තවල ඇතුලේ තියෙන හැඟීම්. ඒ කියන්නේ මිනිසුන්ට වෙන දුක ලෝකයේ තාම තේරුම් ගත්තේ නැහැ කියන එක තමයි අපි කියන්න ඕනේ කතාව සයනේ. හොඳයි අපි මීළඟ කාරණාවට යමුවන්ට පෙර කෙටි විරාමයකට යමු. හොඳයි අපි නැවතත් සිව්දෙසම්කින් එකතු වෙලා ඉන්නේ. අපි කලින් කතා කරේ ඉරාන ඇමරිකානු යුද ගැටුම සම්බන්ධයෙන්. ඉතින් මේ යුද ගැටුම ආරම්භ වුණාට පසු තවත් ලෝකයේ ඇතිවෙච්ච විශාලතම බලපෑම් එල්ල වෙච්ච කාරණාව තමයි මේ ලෝකේ ගුවන් මාර්ග පද්ධතිය. ඉතින් මේ යුද ගැටුම ආරම්භ වීමත් සමග ලෝකයේ බොහෝ රටවල ගුවන් ගමන් අවලංගු කිරීමට සිදු වුණා. ඉතින් මේත් සමග ලෝකයේ ගුවන් යානා ශාස්ත්‍රයට කොයි වගේ බලපෑමක්ද එල්ල වෙලා තිබෙන්නේ?
ඔව් සයිමි අපි ගොඩක් දුරට කතා කරන්න වෙන්නේ ඇවිල්ලා ගුවන් ගමන් අවලංගු වෙච්ච නිසා ගුවන් ආයතන ගුවන් ගමන් පවත්වන ආයතන වලට ඇති වෙච්ච පාඩුව ගැන කතා කරනවත් එක්කම අලුත් දෙයක් නිර්මාණය වෙමින් පවතිනවා ලෝකයේ ඇතුළක. දැන් සයිමි දන්නවද අර මුහුදේ සාමාන්‍යයෙන් ගමන් කිරීමට පොඩි මාර්ග මනකල්පිත මාර්ග හදාගෙන තියනවා කියලා දන්නා නේද? ඒ විදිහට ගුවනේත් මාර්ග තියනවා කියන එක සයිමි දන්නවද? ඒ ගුවනේ තියෙන මාර්ගය ඇවිල්ලා දැන් මැද පෙරදිග තියෙන යුද තත්වයන් අනුව ඒ කියන්නේ ගොඩක් දුරට අපි පබ්ලික් ස්පේස් එකක් ගමුකෝ. දැන් පබ්ලික් ස්පේස් එකක් පොදු ඉඩ ප්‍රස්ථාරයක් තියෙන යම්කිසි තැනක. ඒ ඉඩ ප්‍රස්ථාරය ඇතුළේ මිනිස්සු බොහෝ දුරට ගැවසෙනවා. ගැවසෙනකොට ඒ මිනිස්සු එතන එක තැන් දෙක තුනක ඇවිල්ලා රතිඤ්ඤපත් වෙනවා. ඒ දිගටම රතිඤ්ඤපත් වෙනවා කියලා කියමුකෝ. එතකොට මොකද වෙන්නේ? ඒ ස්පේස් එකේ ඇවිල්ලා රතිඤ්ඤපත් වෙන තැන් වලින් මිනිස්සු ඉවත් වෙලා මිනිස්සු ඈතට වෙනවා. එතන පොඩි ඒ කියන්නේ මිනිස්සු ගමන් කරපු තානවල පොඩි ස්පේස් එකක් එනවා. ඒ විදිහටම දැන් නිෂ්පාදන කණ්ඩායමට ගොඩක්ම ස්තුතියි. දැන් තිරේ බලා ගන්න පුළුවන් මේ තිරේ පේන්නේ ලයිව් ෆ්ලයිට් ට්‍රැකර් කියන එක. දැන් තිරේ බැලුවම හොඳටම තේරෙනවා. දැන් මේකේ මේ මොහොතේ මේ ලෝකයේ තියෙන ෆ්ලයිට්ස් කොහොමද පියාසර ওই කහපාට ඩොට්ස් වලින් පෙන්වන්නේ ඇවිල්ලා දැන් පියාසර වෙමින් පවතින ෆ්ලයිට්ස් ගුවන් යානා ටික. දැන් මේ ගුවන් යානා ටික ඉස්සර අර මැද පොඩි හිස් තැනක් පේනවනේ සයුමි. ඒ එයා ස්පේස් එක හරහා ඒ ගුවන් ගමන් දැන් ඉරානයට උඩ තමයි මේ ස්පේස් එක තියෙන්නේ. අනිත් පැත්තේ ඉරාකයේ තියෙනවා. ඒ මැද ස්පේස් එක හරහා තමයි ගොඩක් ඒ කියන්නේ යුරෝපයේ ඉඳලා ආසියාවට එන හැම ෆ්ලයිට් එකක්ම ගොඩක් දුරට ගමන් කරේ ඉරානයේ උඩින්. එහෙම නැත්නම් ඉරාකයේ උඩින්. දැන් බලන්න මේ ෆ්ලයිට් ඔක්කොම ඇවිල්ලා ඒක පැත්තකින් ගමන් කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පල්ලෙහ පැත්තෙන් කුවයිට් බහ්රේන් ඒ වගේ දැන් කුවයිට් වගේ රටවල් වල නැවත මේ පටන් අරගෙන තියෙන මේ ගුවන් ගමන්. නමුත් ඒගොල්ලන් ගමන් කරන්න වෙන්නේ දැන් කුවයිට් වල නැත්තම් ඕමාන් වල ඉඳලා ඇවිල්ලා රෂ්‍යාවට යනවා නම් ගමන් කරන්න වෙන්නේ ලන්ඩනයට ගිහිල්ලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය 10ක් විතර යන ගුවන් ගමනක් යන්න වෙන්නේ ඇවිල්ලා දැන් බහ්රේන් වල යටපැත්තේ බැලුවාම අර කර්සර් එක තියෙන තැන දැන් කර්සර් එක පෙන්නපු තැනේ ඉඳලා රෂ්‍යාවට යන ගුවන් මගිය කියන්න වෙන්නේ ලන්ඩන් වලට ගිහිල්ලා ලන්ඩන් වල ඉඳලා එහා පැත්තට තමයි හීත්‍රෝ එයාපෝට් එකට ගිහිල්ලා යන්න වෙන්නේ. ඒ නිසා දැන් බොහෝ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. වියදම් වැඩි, කාලය වැඩි, ඒ වගේම ඒකට ෆ්ලයිට්ස් උත් නැහැ. ඒ වගේ ලොකු අර්බුදයක් මෑමින් පවතින්නේ ෆ්ලයිට්ස් ඇතිවෙච්ච ෆ්ලයිට්ස් වලට ගමන් මාර්ගයේ ඇතිවෙච්ච බාධාවට. දැන් අලුත්ම අර්බුදය වෙන්නේ දැන් ওই කර්සර් එක උඩින් තියනනේ අර කහපාට තීරුවක්. දැන් කර්සර් එක බැලුවහම දැන් zoom කරන තැන පින්නුවා නම් සයොමේ එතන තියෙන අසර්බයිජානය කියන ඉරානයේට බෝඩර් එකට තියෙන අසර්බයිජානය කියන රට. අසර්බයිජානයේට උතුරෙන් තියෙන පොඩි ගුවන් මාර්ගයක් තියෙනවා. අසර්බයිජානයේට උතුරෙන් තියෙන ගුවන් මාර්ගය දැන් වහන්නට යන්නේ. ඒ වැහුවොත් ඇවිල්ලා අර උඩ තියෙන තීරුව කියන්නේ ඊරානයට උතුරු දෙසින් තියෙන තීරුව හරහා ෆ්ලයිට් ගමන් කිරීමේ තත්ත්වයක් අපිට නැති වෙලා යනවා. ඉතින් නැති වෙලා යනකොට ඇවිල්ලා ඉස්සරහට ලොකු ගුවන් ගමන් අර්බුදයක් සිද්ධ වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒ කියන්නේ දැන් ෆ්ලයිට්ස් වලට උඩින් යන ෆ්ලයිට්ස් වලට ගහන මං ඉස්සෙල්ලා කිව්වන්නේ ෆ්‍රාන්සියෙන් ඇවිල්ලා ඉවැකියුේෂන් ෆ්ලයිට් එකක් ආවා. ඉවැකියුේෂන් ෆ්ලයිට් එකට ප්‍රහාරයක් එල්ල වෙන්න ගිය හන්ද අන්න අසර්බයිජානයේ තමයි පෙන්වන්නේ. අසර්බයිජානයේ දකුණු දෙසෙන් තියෙන ගුවන් ගමන් පතේ වහලා තියෙනවා. වහලා තියෙන හන්ද දැන් අසර්බයිජානය හරහා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. තවත් ගුවන් මාර්ගයක් වැසීමට නියමිත තියෙනකොට ඇවිල්ලා දැන් අපේ මිනිස්සු ඉන්නවා. කියන්නේ මැද පෙරදිග කලාපයේ අපේ මිනිස්සු ඉන්නවා. ඒ කට්ටියට ලාංකික වැසියන් ඇවිල්ලා ලංකාවට ගෙන්න ගන්න ඕනේ නම් මැප් එක පොඩ්ඩක් උඩ පැත්තට ඉස්සුවා නම් අපිට පෙනෙයි අර දකුණු පැත්තේ දැන් කුවයිට්, ඩුබායි, ඕමාන් වගේ රටවල් වල ඉඳලා
ලංකාවට එන එකේ ලොකු අර්බුදයක් නැති වෙයි. නමුත් අර අපේ ලංකාවේ ඉන්න සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අපේ ටුවරිස්ට්ලා ඇවිල්ලා එංගලන්තයට යන්න ඕනේ නම් ඒගොල්ලන් තෝරා ගන්න ඕනේ සාමාන්‍යයෙන් යන මාර්ගය නැතුව ඉතා අමාරු මාර්ගයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ලංකාව ඇතුලේ ඉන්න ටුවරිස්ට්ලාට පොඩි බෑක්ලොග් එකක් තියෙනවා. ඒගොල්ලන් එහෙට යන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි. ෆ්ලයිට්ස් හොයාගන්න මහන්සි වෙන්න වෙනවා. ගල්ෆ් කලාපයේ රටවල මේ නිසා මේ ඇති වෙලා තියෙන ව්‍යාපාරික මේ බලපෑම කොයි වගේද? අනිවාර්යයෙන්ම සමිය හොඳ ප්‍රශ්නයක් ඔයා යොමු කරේ. දැන් බලන්න දැන් ගුවන් ගමනාගමන ක්ෂේත්‍රය කියන්නේ ඊටාම සල්ලි ගැවසෙන දෙයක්. දැන් මේ වගේ රටවල් වල ගොඩක් දුරට මොකද්ද වෙන්නේ සල්ලි හොයන ගුවන් ගමන් වලින්. එතකොට දැන් අපේ කටාර් එහෙම නැත්තම් ගුවන් තියෙන මේ කටාර් ඩුබයි වගේ නගරවල තියෙන එයාපෝට්ස් අපි කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථාන කියලා. අපි ඉංග්‍රීසි වලින් කියන ඒවියේෂන් හබ්ස් කියලා. ඒ කියන්නේ යුරෝපීය සහ ආසියාව අතර පාලමක් ලෙස තමයි මේ හබ්ස් ක්‍රියා කරේ. බොහෝ වෙලාවට ඉතාමත්ම කාර්යබහුල ගුවන් තොටුපළවල් වෙනවා. දැන් ඒක වැසීම තුළ ඒ කටියට ලොකු අර්බුදයක් ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. ඒ ආර්ථික අර්බුදය ඇවිල්ලා ගුවන් ඩුබයි හා කටාර් වල එමිරේට්ස් වලටයි කටාර් වලටයි බලපාන කාරණක් නෙවෙයි. මේ සිස්ටම් එක කඩා වැටෙනකොට මේ කියන්නේ ෆ්ලයිට්ස් නැති වෙලා නැත්නම් රිප්ලේස්මන්ට් හොයන්න ගිහිල්ලා වෙන මාර්ග හොයාගෙන යන ප්‍රයත්නයේදී ඇවිල්ලා ගොඩක් වියදම්කාරී දෙයක්. ඒ නිසා ඒක මුළු ක්ෂේත්‍රයටම බලපාන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් ගුවන් ගමන් එක පැත්තකින් ඇහිරෙනවට අමතරව ගොඩක් දුරට ඒ ක්ෂේත්‍රයේ පොඩි ලොකු පසුබෑමක් ඇති වෙන අවස්ථාවක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙම යුද්ධයේ තව දුරටත් මෙහෙම පැවතියොත්. දරුවන් සහ සමාජ මාධ්‍ය කියන කාරණාව මෑත කාලයේදී බොහෝ වෙලාවට කතා බහට ලක් වෙන කාරණාවක් අපි දකිනවා. බොහෝ දරුවන් මේ සමාජ මාධ්‍ය කියන දෙයට ඇබ්බැහි වීමක්. ඒ හින්දා ඔවුන්ගේ ජීවිතයේ අධ්‍යාපන ජීවිතයේ අනිකුත් සියලුම කටයුතු කඩා වැටීම් වගේ දේවල් අපිට නිතරම අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග පියවර මේ වන විට ලබාගෙන තිබෙනවා. ඉන්දුනීසියාවත් මේ වෙද්දී මේ සම්බන්ධයෙන් යම් ආකාරයක තීරණයක් ලබාගෙන තිබෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව් ඉන්දුනීසියාවේ කමියුනිකේෂන් ඇන්ඩ් ඩිජිටල් අෆෙයාර්ස් මිනිස්ටර් තමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 16කට අඩු ළමයි සමාජ මාධ්‍ය තුල පිවිසීම තහනම් කරමින් යම්කිසි පනතක් ගේන්නට ඒගොල්ලන් නියමිත බව තමයි කියා සිටියේ. දැන් ඔබ දන්නා මේ කාරණේ ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ පළවෙනියට කරා පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට ඕස්ට්‍රේලියාව මොකද්ද කරන්නේ කියන එක බලාගෙන හිටියා. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඇවිල්ලා ළමයින් ඒ කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක ඒ වගේ දෙයක් ඇවිල්ලා පාලනය කරන්න පොඩ්ඩක් ලේසි තාක්ෂණයක් තියෙනවා. දැන් ඉන්දෝනේෂියා වගේ රටක ඇවිල්ලා ඒක අමාරුයි. නමුත් ආසියාවෙන් පිට බටහිර ලෝකයෙන් පිට පළවෙනියට මේ වගේ පීවරක් අරගෙන තියෙන්නේ ඉන්දෝනේෂියාව. ඒ ඉන්දෝනේෂියානු අර අමාත්‍යවරිය පවසන පරිදි ලබන මාර්තු 28 වෙනි දිනයේ සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් YouTube, TikTok, Facebook, Instagram, Roblox වැනි වේදිකාවල වල ගිණුම් පවත්වා ගැනීමට බෑ. ඒක තහනම් කරන බව ඒ අමාත්‍යවරිය කියා සිටිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් YouTube වල දැන් අපේ ගෙදර දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාට YouTube account එකක් තියෙනවා නම් ඒ account එක delete වෙයි. delete කරන්න ඕනේ වගකීම ඇවිල්ලා YouTube ආයතනය YouTube සමාජ වෙබ් අඩවිය හිමිකම් කියන ආයතනය ක්‍රියා කර යුතුයි. ඒ වගේම TikTok කියන ආයතනය, ByteDance කියන ආයතනය අනිවාර්යයෙන්ම ඉන්දෝනේෂියානු නීතියට ගරු කරමින් ඒක අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 16ක අඩු දරුවෙක්ගේ account එකක් අයින් කරන්න ඕනේ. අනිත් එක අලුතෙන් කවුරුවත් ඒ අවුරුදු 16කට අඩු දරුවන්
ඒක TikTok වගේ දෙයක් ඇක්සස් කරන්න දෙන්න නරකයි කියන එක තමයි මේකේ පණිවිඩය. එතකොට ඉන්දුනීසියාව මෙවැනි තීරණයක් ලබා ගන්නට කුමන හෝ බලපෑ හේතුව කුමක්ද? ඉන්දෝනේසියාව කියන්නේ ඔබ දන්නා සෑම ඉතා විශාල රටක්, ගොඩක් දුරට ආගමික සිද්ධාන්තවලට මුල් තැන දෙන රටක්. ඒ රට ඇතුලේ ළඟදී පොඩි සමීක්ෂණයක් කරලා තියෙන සමීක්ෂණ පරීක්ෂණයෙන් අනුව ඉන්දෝනේසියානු දරුවන් හරි අඩක්ම වාගේ අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන වලට නිරාවනය වෙලා තියෙනවා. අසභ්‍ය දර්ශන. ඒ කියන්නේ ෆෝන් වෙබ්සයිට්ස් බලන්න යනවා, ෆෝන් වෙබ්සයිට් වලට අමතරව එන දේවල් බලන්න වෙලා තියෙන භාගයට භාගයක්ම අසභ්‍ය දර්ශනය වලට නිරාවරණය වෙච්ච රටක්. අනිත් ඊට අමතරව සයිබර් හිරහැර අපි කියේ සයිබර් බුලියින් කියලා කියනවානේ. ඒ සයිබර් බුලියින් වලට ඇඩික්ට් වෙලා තියෙනවා කියන කාරණේ තමයි ඊයේ අර පාර්ලිමේන්තුවේ අමාත්‍යවරිය ප්‍රකාශ කරලා සිටියේ. අනිත් එක අන්තර්ජාල වංචා කියලා සයිබර් ක්‍රයිම්ස් සිද්ධ වෙලා තියෙනවා. දරුවන් ඊට වඩා ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දරුවන් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීම. අනිත් රටවල් වගේ නෙවෙයි. ගොඩක් දුරට ඉස්ලාමීය රටක් කියලා කියන්න පුළුවන්. ඉස්ලාම් ආගමට දැඩි නැඹුරක් දක්වන මිනිසුන් ජීවත් වෙන රටක් වෙන ඉන්දෝනේසියාවේ මේ ඇබ්බැහි වීම කියන්නේ ඒක ආගමික වශයෙන් ගත්තම ලොකු ප්‍රශ්නයක් කියන එක හින්දා. ඒ හින්දා තමයි මේ කටියේ තහනමට ලක් කරලා තියෙන්නේ. ඒ තහනම කොහොම මේ ටෙක්නිකලි මේ තහනම ක්‍රියාත්මක කිරීම පොඩි අමාරු දෙයක් තියෙනවා. දැන් මොනවා තහනම් කරත් ඒ කියන්නේ ඒජ් වෙරිෆිකේෂන් අපි කියලා කියන්නේ කෙනෙක් ඇවිල්ලා account එකක් open කරනකොට tick box එකක් එනවා. දැන් සමාජ මාධ්‍යයක් ගත්තාම අපි Facebook එකක් කියලා කියමුකෝ, අලුත් account එකක් open කරද්දී tick box එකේ click කරන්න ඕනේ ඔයා අවුරුදු 16ට අඩුද කියලා. දැන් අවුරුදු 16කට අඩු අවුරුදු 14ක ළමයෙක් වුණත් ඒ tick box එක click කරලා ඇතුළට යන්න පුළුවන්. නමුත් ඒ ටික් බොක්ස් එකට එහා ගිහිල්ලා මේ දරුවාගේ වයස හරියට තහවුරු කරගන්න ඉන්දෝනේසියාවේ රජයේ මොකක් හරි ක්‍රමවේදයකින් ඒක කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඒක කොහොමද කරන්නේ? දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒගොල්ලන්ගේ ළමයින්ගේ වයස තහවුරු කරන නැෂනල් ඩේටාබේස් එකකින් අරගෙන තමයි මේක කරන්නේ. මේ කොහොම කරයිද කියන එක හරියට දන්නේ නැහැ. නමුත් ලෝකේ ගොඩාක් රටවල් මේක කරන්න බලාපොරොත්තු ඉන්නවා. බ්‍රිතාන්‍යයෙන් ඇවිල්ලා මේ තහනම් කිරීම පිළිබඳ පබ්ලික් ඩිබේට් එකක් ආරම්භ කරලා තියෙනවා. මිනිසුන්ට අදහස් දක්වන්න පුළුවන්. ස්පේන් වල ඒ වගේ ප්‍රයත්නයක් යනවා. ෆ්‍රාන්ස් වල එහෙම ප්‍රයත්නයක් යනවා. ඊයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ IT හබ් එක කියන අපි කියන්නේ කර්ණාටක ප්‍රාන්තයේත් මෙවැනි තහනමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සිද්ධරාමයියා කියන චීෆ් මිනිස්ටර් කියලා සිටිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් වෙයි කියන අපි විශ්වාසය කරන්න පුළුවන්. හොඳයි. ඒත් සමගින් අදට සියදිසින් සමගිනට මේ සූදානම බෙහෙවින්ම ස්තුතියි ප්‍රවීණ මාධ්‍යවේදී විදේශ විද්‍යා විචාරක සදීෂ් ක්‍රිෂ්ණපිල්ලේ මහතාට දවසේදී අපත් සමග එකතු වීම සම්බන්ධයෙන් එසනම් යලිත් එළඹෙන සඳහා දෙනු දැසන 6ට සියදිසින් බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමගන්නවා ප්‍රාර්ථනා කරන අප සමට ජයග්‍රහී දිනයක්. අයබෝවන්.